තමයි නැක්ම බැස්ම වගුව කියලා කියන්නේ. තව මේකේ පුතේ කාරණා ගොඩක් ඉදිරියට අපිට කතා කරන්න තියෙනවා මේ පැය දෙක තුන ඇතුළතදී. මම මේ සරල කාරණාවක් තමයි ඔයාලට පැහැදිලි කරලා කිව්වේ. එතකොට පුතේ අපිට මේකේ ඕනිම ගානක් මේ විදිහට හදන්න පුළුවන්. සමහරක් අවස්ථාවල පුතේ මේක ගණන් 10ක් 15ක් වෙන්න පුළුවන්. වැඩි අවස්ථා ගානක් ආවත් පුතේ මම මේ කතා කරපු පිළිවෙලට මේකේ වැඩ ටික කරන් ආවොත් ඔයාලට පහසුවෙන් සහ සරලව වැඩ කරන්න පුළුවන්. මම ඊළඟ අපොස්තරක් පාඩුවේ මෙතන මුලට එනවා පුතේ වග්ගුව තියෙනවා අවස්ථාව පෙර දැක්ම අතරමැදි දැක්ම පසු දැක්ම නැක්ම බැස්ම ඌණු තුස සහ විස්තරය කියන අවස්ථාව. එතකොට පුතේ අපි මේ ගානේදී උපකරණයේ අවස්ථා පහක් ගන්නවා මාරු කරනවා මේ පහ අපි මෙතන මේ විදිහට ලියා ගන්නවා. ඊට පස්සේ පුතේ පෙර දැක්මයි පසු දැක්මයි පෙර දැක්මයි පසු දැක්මයි පුතේ වරද්දා ගන්නේ නැතුව පිළිවෙලට මේ විදිහට ආදේශ කරනවා. ඊට පස්සේ පුතේ ඒකට අදාළ reduce level එකයි description එකයි කියන අවස්ථා දෙක සඳහන් කරලා ඊට පස්සේ පුතේ අපි ගාන හදන් යනවා. පෙර දැක්මෙන් පසු දැක්ම අඩු කරලා උත්තරේ දා ගන්නවා නැක් බන්ද බැස්මක්ද කියලා. ඒ අවස්ථාවට ඉවර කළා පුතේ මෙන්න මේ නැග්ම බැස්ම හදාගෙන අපි පුතේ නැග්මක් නම් එකතු කරනවා බැස්මක් නම් අඩු කරලා මේ විදිහට පිළිවෙලට හදන් එනවා. එතකොට පුතේ ඔයා හිතන්න මේ අපි මේ අවස්ථා කිහිපයක් ගත්තේ. අවස්ථා ගණනාවක් හැදුවොත් එහෙම අපිට වරදින අවස්ථාව වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා පුතේ අපි මෙන්න මේ වගු නිර්මාණය කරද්දී නැග්ම සහ බැස්ම වගු නිර්මාණය කරනකොට පුංචි ගණන් තුනක් භාවිතා කරලා අපි මේ හදපු වගුව නිවැරදි කියලා ඔප්පු කරනවා. ඒක කරන්න පුතේ අපිට පුංචි සමීකරණ තුනක් අවශ්‍ය වෙනවා. ඒ සමීකරණ තුන තමයි මම ලියන්නේ. පළවෙනි එක තමයි පුතේ සිග්මා fs. ඊළඟට අපට අවශ්‍ය වෙනවා පුතේ සිග්මා bs. එතකොට පුතේ ඔයාලට මෙන්න මේ වගේ මේක හදන්න පුළුවන්. එහෙනම් පුතේ අපට ඕන වෙනවා සිග්මා fs කියන්නේ කීයද සිග්මා bs කියන්නේ කීයද කියලා. ඊට පස්සේ පුතේ අපි කරනවා සිග්මා fs වලින් අඩු කරනවා සිග්මා bs. ඒ කියන්නේ පුතේ මෙන්න මේ fs තීරුවේ තියෙන සම්පූර්ණ අගය අරගෙන bs තීරුවේ සම්පූර්ණ අගයෙන් අඩු කරාම එන උත්තරේ අපි ලියා ගන්නවා. එහෙනම් පුතේ මමත් මේ ගාන දැන් හදනවා. ඔයාලත් මොනවද කරන්න ඕනේ? ඉක්මනට කොලයක් අරගෙන පුතේ ඉදිරි පෙනුම් ටිකේ එකතුව ලියලා පසු පෙනුම් වල ඉතිරිය ටික වෙනම ලියලා අගයන් ටික ආදේශ කරගන්න. හරි ඉක්මනට පුතේ ගාන සුළු කරලා ගන්න. හරි ඉක්මනට අතර ගාන අදලා උත්තරේ දෙන්න පුතේ. හරි ඔයාලා ගාන හතර ගමන් දින්නේ. හරි මේ පුතේ අපි සරලව ගානක් හදන විදිය අපි පුතේ ගාන හදමු 5යි 3යි 8යි 8යි 6යි 14යි 14යි 3යි 17යි 17යි 7යි 24යි. හරි නේද? හරි මම හිතනවා පුතේ මෙන්න මේ කාරණාව තේරෙන්නේ නැති කියලා. ඊට පස්සේ පුතේ මෙතනත් එකතු කරලා බලමු. 4යි 5යි 9යි 9යි 4යි 13යි 13 6යි 19යි 19යි 5යි 24ක් එනවා. එහෙනම් අගය බිඳුවයි. මෙන්න මේ විදිහට පුතේ අපට මොනවද කරන්න පුළුවන්? මෙන්න මේ ගාන හදන්න පුළුවන්. හරි නේ පුතේ? හරි. එහෙනම් පුතේ මෙන්න මේ විදිහට අපිට සරලව මේ වැඩසටහන කරන් යන්න පුළුවන්. දැන් පුතේ අපි මේ කාරණා ටික පොඩ්ඩක් වැඩි නිසා අපි පුතේ සරල කරගන්න අපි දෙවෙනි ගාන හදමු. එතකොට මේ ගානේදී අපිට තව වැදගත් පුංචි කාරණා ටිකක් එකතු කරන්න පුළුවන්. බලන්න තේරුණානේ මේ වගු හදපු විදිහ නේද? තේරුණාද? තේරුණාද පුතේ? හරි. එහෙනම් දාන්න ලයික් එකක්. හරි. එහෙනම් අපි පුතේ දෙවෙනි ගානට යමු. මේ විදිහට තමයි ඉදිරි වැඩ කටයුතු කරන්න තියෙන්නේ. හරි. එතකොට මම පුතේ මම මේකේ අගයන් ටික මකනවා. ඔයාලත් මේ වගේ වගුවක් හදාගන්න.
හරි. එහෙනම් පුතේ අපි ඊළඟ රූප සරණ යන්න ගමු. මේ රූප සරණේ අවස්ථා කිහිපයක් තියෙනවා. ඒ අවස්ථා කිහිපය පුතේ මම අගයන් වලින් මේ විදිහට ආදේශ කරගන්නවා. අවස්ථා කිහිපයක් තියෙනවා. GH කියලා අවස්ථා කිහිපයක් තියෙනවා. අපි මේකේ පසුදැක්ම VS පෙරදැක්ම FS කියන අවස්ථා ටික මෙන්න මේ විදිහට ගමු. පුතේ මෙතනදී අපි BS එක මම ඉස්සරහට ගන්න හේතුවක් තියෙනවා. ඒක තමයි පුතේ හේතුව. මෙන්න මේ අපි මෙන්න මෙතන තියෙනවා අපි කතා කරන පිල් ලකුණ. මේ පිල් ලකුණ පුතේ මෙන්න මෙතන ඉඳලා තමයි අපි පළවෙනි රීඩින් එක ගන්න. ඊට පස්සේ පුතේ මේ පළවෙනි රීඩින් එක පහසු කරගෙන අපි යනවා ඉදිරියට. ඉදිරියට ගියන තමයි පුතේ මෙහෙමින්ම ගන්න. එහෙනම් පුතේ දැන් අපි මේ වගේ අපි නැවත හරියට හදාගමු. එහෙනම් මේ තියෙන පුතේ මුලින්ම මිනුම ගන්න ස්ථානය ඒක අපි පසු කරගෙන තමයි යන්නේ. ඒ නිසා පුතේ අපි දැන් මුලට ගන්නවා පුතේ PS. පසු දැක්ම තමයි මුලට ගන්න. එහෙනම් මේ පසු දැක්ම මේ ඉදිරියේ තියෙන නිසා අපි මේකට කියනවා පෙර දැක්ම කියලා. එහෙනම් බෑක් සයිඩ් එකයි ෆ්‍රන්ට් සයිඩ් එකයි. එහෙනම් පුතේ අපි මේකේ අකුරු දෙක විතරක් මාරු කරගමු. ඔයාලට වැඩි කිතරඩ කරගෙන පහසු වෙන්න. බෑක් සයිඩ් එක පසු දැක්ම මේක පෙර දැක්ම ෆ්‍රන්ට් සයිඩ් එක. මේක පසු දැක්ම මේක පෙර දැක්ම. හරි. එහෙනම් පුතේ අපි ඒ විදිහට අපට අවශ්‍යනේ මිනුම් ටිකක් විතරයි. මම සරල මිනුම් ටිකක් ආදේශ කරගන්නවා 10යි 15යි 15යි 20යි 25යි 15යි C D අවස්ථාවට ගන්නවා 30යි 10යි E අවස්ථාවට ගන්නවා 20යි 15යි E අවස්ථාවට ගන්නවා 25යි 30යි මෙන්න මම ගත්තා ගයන් ටික නිකන් සරලා ගයන් ටික හරි දැන් මෙතනදී පුතේ අපි දැන් පිළිවෙල දැනගන්නවා එහෙනම් පුතේ අපි මුලින්ම ආදේශ කරන්න ඕනි අගය අපි මුලින්ම BS එක පසු දැක්ම වෙනම් පසු දැක්මේ අගය 10යි කීයද පෙර දැක්ම? පෙර දැක්මේ අගය 15යි. එහෙනම් පුතේ අපි මෙන්න මෙතනට දැන් ආදේශ කරගන්නවා 15. අර වගේම තමයි වෙනසක් නැහැ. අපි ස්ථාන දෙක විතර මාරු කරගත්තේ. එහෙනම් පසු දැක්ම මේ තියෙන පෙර දැක්ම. ඊළඟ අපි මේ විදිහට පල්ලට ආදේශ කරමු. ඊළඟ එකේ පසු දැක්ම 15යි පෙර දැක්ම 20යි. එහෙනම් මෙතන 15යි මෙතන 20යි. එහෙනම් ඒ අවස්ථා දෙකත් හරි. ඊළඟට පුතේ 25යි 15යි. එහෙනම් පසු දැක්ම 25යි පෙර දැක්ම 15යි. අර ඉස්සලා ගන්න හදුවාගේ අපසරක් හදන් යන්න පුතේ. මේ දෙක හරි. ඊට පස්සේ පුතේ පසු දැක්ම 30යි පෙර දැක්ම 10යි. එහෙනම් මෙතන 30යි මෙතන 10යි. ඊට පස්සේ පසු දැක්ම 20යි පෙර දැක්ම 15යි. එහෙනම් මෙතන 20යි මෙතන 15යි. අපි තව කොලම් රෝ එකක් දාගමු පුතේ මේකට. අවසන් අවස්ථාවේ පුතේ පසු දැක්ම 25යි පෙර දැක්ම 30යි. පසු දැක්ම 25යි පෙර දැක්ම 30යි. හරි. දැන් අපි යනකොට මාත් එක ගණන් හදන් යන්න පුතේ. අපි ඉස්සෙල්ලා හදපු ගාන ආපස්සරයක් 10න් 15ක් අඩු වුණාම කීයද පුතේ උත්තරේ? දාන්න පුතේ ඉක්මනට chat එකට මැසේජ් එකක්. 10න් 15ක් අඩු වුණාම උත්තරේ කීයද? දාන්න පුතේ chat එකට මැසේජ් එකක් ඉක්මනට කීයද? 10න් 15ක් අඩු වුණාම අන්න හරි. ඔන්න මැසේජ් එකක් ආව පුතේ උත්තරේ 10න් 15ක් අඩු වුණාම ඍණ 15යි ඍණ 5යි ඍණ 5 පුතේ මෙතනින් අපි ආදේශ කරගන්නවා. දැන් අපි ධනයි ඍණයි කියලා දාන්නේ නෑ පුතේ. අපි ධනයි ඍණයි කියලා දැම්මේ පුතේ හේතුව අපිට හඳුනා ගැනීමේ පහසුවට.
දැන් එහෙනම් පුතේ 10න් 15ක් අඩු කරාම උත්තරේ ඍණ 5 නිසා ඍණ නිසා ඒක පෝල් එකේ දාගන්න 5යි කියලා. ඊට පස්සේ අගේ පුතේ 15න් 20ක් අඩු කරාම අගය ඒත් ඍණ 5යි. එහෙනම් ඍණ 5යි කියන්නේ පුතේ ඒකත් බැස්මක්.